එහෙනම් කෙල්ල කොල්ල බොයිස් කොහමද? එහෙනම් අපි අප්කමින් වීඩියෝ ටිකක් කරන් ආවා. ලැග් වෙනවා බොයිස්. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා එකතු වෙන්න. මෙන්න තියෙනවා සුපිරිම ස්කයි ඩ්‍රයිව් එකක් ස්කොඩ් එකත් එක්ක දාලා යන්න පුළුවන්. මේ ස්කයි ඩ්‍රයිව් එක ජූලි 8 වෙනිදා ගේම් එකට එනවා. ජෙම් 1500 1600ක් විතරයි. හැමෝම රෙඩි කරගන්න ජෙම් ටික නම්. සුපිරි ලොබියන් ස්කයි ඩ්‍රයිව් එක සෝරි. ඊළඟට අපිට එන්න තියෙන මැක්ස් 7 එකට එන්න තියෙන ගන් ස්කින් එක බ්ලඩ් මූන් ඉවෙන්ට් එකත් එක්ක සුපිරිම ගන් ස්කින් එකක්. ඒකත් හැමෝම ගන්න. ගන් ස්විච් ඇනිමේෂන් එකක් තියෙනවා. ඔන්න එහෙනම් අපි බලා හිටපු හොඳම බන්ඩල් එක බ්ලඩ් මූන් බන්ඩල් එකත් තව ටික දවස් ටිකක් ඇයි එන්න. කනන් තාම කන්ෆර්ම් ඩේට් එකක් නෑ. ඇනිමේෂන් එකකුත් තියෙනවා. ඒකේ ෆීමේල් බන්ඩල් එක. බන්ඩල් එක එනකොට ඇනිමේෂන් එකත් සුපිරි. ඊළඟට අපිට එන්න තියෙන සුපිරිම ඇනිමේෂන් එක බිග් බොස්. කොහොමද ඇනිමේෂන් එක? ෆේඩඩ් ඩීල් වෙට් එකට මේ ඇනිමේෂන් එක එන්නේ. කන්ෆර්ම් නෑ ඩේට් එක නම්. කොහොමද? ජෙම් 1500 1600යි. බ්ලඩ් මූන් ඇනිමේෂන් එක කොහොමද? අම්මට සීරි ටික කාලෙකින් ආපු සුපිරිම ඇනිමේෂන් එක. මේකත් ෆේඩඩ් ඩීල් ඉවෙන්ට් එකට එන්නේ. ජෙම් 1500 1600ක් රෙඩි කරලා තියාගන්න. ඊළඟට අපිට එන්න තියෙන ස්කයි ඩ්‍රයිව් එක. කත් සුපිරි රත්තරන් වගේ මැණික් වගේ දාන ඔරුවකට වගේ සුපිරි ස්කයි ඩ්‍රයිව් එක. ඊළඟට අපිට එන්න තියෙන ෆිනිෂින් මූව් එක. ඒකත් සුපිරියක් තියෙනවා. මේ ළඟදිම එනවා 9 ඇනිවර්සරි එකත් එක්ක නෙවෙයි මට හිතෙන්නේ. ලොකුවට ඔන්න වල හිටපු ඉවෙන්ට් එක. ඔන්න ඉවෙන්ට් මේක එන්නේ ජූලි 20 වෙනිදා. අනිවාර්යෙන් කන්ෆර්ම් ඩේට් එක. මේකත් එක්ක මෙන්න මේ ඉවෙන්ට් එකයි ඔන්න ඔය ඉමෝට් එකයි තව ඉමෝට් 4ක් එනවා. එකත් එක්ක අපි ආසාවෙන් හිටපු හොඳම ඉමෝට් එකක් ඇඩ් වෙනවා. ස්කොඩ් ඉමෝට් එකකුයි ලොල් ඉමෝට් එක. කවුරුත් හිතුවේ නෑ නේද ලොල් ඉමෝට් එක රිටර්න් කරයි කියලා. එහෙනම් ජේම් රෙඩි කරලා තියාගන්න. ජූලි 20 වෙනිදා 100% කන්ෆර්ම් ලොල් ඉමෝට් එක එනවා. ඊළඟට එන්න දින අපිට තව ඉමෝට් එකක් අනිත් ඉමෝට් එක. කත්තර පොඩි ගතියක් තියෙනවා. ඒ පාර තව ඉමෝට් එක බ්ලඩ් මූන් ඇනිමේෂන් එකත් එක්ක එන්න තියෙන ඉමෝට් එක. එකත් සුපිරි ගතියක් තියෙන එකත් ලක් රොයල් ඉවෙන්ට් එකට එන්නේ. මේකත් ලක් රොයල් ඉවෙන්ට් එකට එන්නේ. වේල්ඩ් එක කලුස්සෙන් කොට නමත් එක්ක වැටෙනකොට මේක නම් මට එච්චර ෂුවර් නෑ. ස්ටෙප් අප් ඉවෙන්ට් එකට එයි කියලා තියෙනවා ලක් රොයල් එකට හරි. ලොල් ඉමෝට් එකක් එක්ක හරි ෂුවර් නෑ. තව මේ එන්න තියෙන ගන්න ස්කින් එකක් කියන්න බැරිනානේ අපිට 15 වෙනිදා එන්න තියෙන ෆිස්ටි ස්කින් එක. ෆිස්ටි ස්කින් නැති අයට නම් සුපිරියක්. ජූලි 15 වෙනිදා සුපිරි ෆිස්ටි ස්කින් එකක් එනවා. ජෙම් රෙඩි කරලා තියන්නේ 1500ක් විතරයි. ලක් එක තිබ්බොත් නාමයෙන් උනත් අදින්න පුළුවන්. ඊළඟට අපිට එන්න තියෙන ටෙඩි බන්ඩල් එක. පැන්ඩා බන්ඩල් එක වගේ සුපිරි බන්ඩල් එකක්.
පොඩි ගතියකුත් තියෙනවා බන්ඩල් එකේ. සුපිරිම බන්ඩල් එක මේ පාර නම් ගැරීන එකෙන් හදලා තියෙන බන්ඩල් ටික. පොඩි ඇනිමේෂන් එකකුත් යනවා ෂර්ට් එකේ. පොඩි ගතියකුත් තියෙනවා. ඊළඟට අපිට ලක් රොයල් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට එන්න තියෙන තවත් බන්ඩල් එකක්. ඒකත් පොඩි ගතියක් තියෙනවා. අඩුම බන්ඩල් ටික ගන්න ජෙම් 2000ක්. මේ බන්ඩල් එක ගන්න ජෙම් 2000ක් විතරයි. ඊළඟට එන්න තියෙන සුපිරිම බන්ඩල් එක. ඩීසීසස් බන්ඩල්ස්. කනසුරි රජපුටුවට සමාන ඉමෝට් එකක් වගේ. ඉමෝට් එකක්ද බන්ඩල් එකක්ද දන්නේ නැහැ. අන්න එන අපිට එන්න තියෙන හොඳම ඉමෝට් එක ඉදිරියට රිටර්න් එනවා. එහෙනම් බොයිස් අද අපි ගියා. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් ඔයාලා සල්ලිවත් මොකවත් කැපෙන්නේ නැහැ සබ්ස්ක්‍රයිබ් කරාට. එහෙනම් බොයිස් අපි ගියා. බයි ටටා බයි.